උඩට ගියාම කොල්ලෝ ජැක් ගහලා යෝ මොකද වෙන්නේ? ඉතින් අපි ගම්පොළ ටවුන් එකට එනකොට 11:40 විතර වුණා. ගම්පොළ ටවුන් එකෙන් හෙම්මාතගම පාරේ යන්න ඕනේ කිලෝමීටර් 5ක් විතර. ඒ 5ක් ගියාට පස්සේ තමයි අපිට අම්බුලුවට යන්න එන්ට්‍රන්ස් එක හම්බෙන්නේ. එතනින් අපි ටිකට් ගන්න ඕනේ. මට මතක විදියට එක්කෙනෙක්ට ටිකට් එක උනා රුපියල් 200ක්. එතකොට අපි 5 දෙනෙක් හිටියා. 5 දෙනාටයි කාර් එකටත් ටිකට් එකක් හැදුවා රුපියල් 300ක. අපි ටිකට් ටික අරගෙන එතනින් කන්ද නගින්න පටන් ගත්තා. ටිකට් ගන්න තැන ඉඳන් අම්බුලුවට යනකම් තියෙන්නේ කන්ද. දෙපැත්ත මාර ලස්සනයි. බලන තැන කොළ පාටයි. ඒ වගේම උඩට යන්න සීතලයි. අපි යොහොම යනකොට ඒ පාර වන් වේ. ඊට පස්සේ මැදින් අපි වෙන පාරක දාලා ඒ පාරේ තියෙන කිලෝමීටර් 3ක් විතර යන්න ටව එක ළඟට. ඒ පාරේ යනකොට අපිට දෙපැත්තේ ලස්සන view ටිකක් බලා ගන්න පුළුවන්. විලක් තියෙනවා. ඒ විලේ කට්ටිය බෝට්ටු පදිනවා. කට්ටිය පුචිල් එකේ තමයි ඉන්නේ. ඊට ඉස්සරහා තියෙනවා හෙලිපෑඩ් එකක්. හෙලිකොප්ටර්ස් එහෙම ඇවිල්ලා නවත්තන්න. විල පහු කරලා යනකොටම අපිට හම් වෙනවා ලොකු පයිනස් කැලයක්. ඒ පයිනස් කැලෙත් මාරම ලස්සනයි. හරිය ගොඩක් කූල්. මාරම කූල්. ඔය හරිය වාහනයක්වත් තිබ්බේ නැහැ අපිට පේන්න නම්. මනුස්සයෙක්වත් හිටියේ නැහැ. කියන්නේ යන වාහන ඔක්කොම උඩහට ගිහිල්ලා එතකොට. පයිනස් කැලේ ඉවරනවත් එක්කම තමයි අපිට තිබ්බේ අම්බුලුවාවේ කාර් පාක් එක. අපි එතනින් කායක දාලා තමයි අපි උඩහට යන්න පටන් ගත්තේ. අපි පල්ලෙන් ටිකට් අරගෙන අම්බුලුවාව උඩටම ඇවිල්ලා එන්නේ. උඩටම ගියාට උඩටම නෙමෙයි. මෙතනින් ආයේ තව ටිකක් පයින් යන්න තියෙනවා. අපි හරි වාහනේ නතර කරලා අපි හිමීට මේ ටික උඩට යන්න හරදන්නේ. අද සෙනග වැඩි මාර සෙනගක් ඉන්නේ. ඊට කලින්ම එකපාරක් ආවා. එක එනකොට නම් මෙච්චර සෙනග හිටියේ නෑ. මේ පේනවනේ ඇවිල්ලා තියෙන වාහන කොට මෙච්චර වාහන ගොඩක් ආවා කියන්නේ කුළුණ උඩට යන්න අමාරුයි නගින්න. ඒ කියන්නේ යටින් පළල් වුණාට උඩට යන්න ඒ පඩිපෙළ හීනි වෙනවා. ඔයාලට මම පෙන්නන්න. පොඩි එක්කෙනා දැන් තමයි නැගිට්ටේ. එයාත් ඉක්මනට ලෑස්ති කරගෙන උඩට යමු අපි බලන්න. මෙතන තියෙනවා ඔන්චිලි පදින පොට් එකක්. මං හිතන්නේ එක්කෙනෙක් 1500ද කොහෙද. අපි හෙමි උඩට යන්. උඩ මීට වඩා ලස්සනයි. අපි ගිහින් බලමු මොනවද කියලා. Spicy soup and fried surprise. You bought a hat we never wore, a tiny flag from a gift shop floor. Now it's stuffed between two coats and half a bag of trail mix oats. හොයිට කලින් එනකොට නම් මෙච්චර සෙනගක් හිටියේ නෑ. අද නම් මාර සෙනග නේද? එන්නකෝ. සුරිමපෝ. ටටා කියන්න. ටටා. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පල්ලෙන් බලා ගන්න පුළුවන් මේ තමයි ගම්පොළ පැත්ත ඉඳන් මාවනැල්ලට යන්න තියෙන පාර. ඇතින් පේන්නේ පහුගිය දවස්වල මේ පාර දැන් කීපකින් ණය ගිහිල්ලා තිබ්බේ. දැන් ආයේ හදලා තියෙන්නේ. හලෝ. වත් බලන්න මේ පැත්ත. හයි. අපි හෙමින් උඩට යන්න බලන්න. කට්ටිය උඩට යනවා හෙමිට. ඔයිට කලින් ඇවිල්ලා මගේ පළවෙනි වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ දර්ශනයක් හිටියා, වලත් හිටියා. හරියටම මෙතනදී තමයි මුන් දෙන දෙපැත්තේ දැන් වීඩියෝ කරේ. මුන් දෙන්නත් වේලා මතක් කරනවා. මේ වීඩියෝ එක බැලුවොත් මුන් දෙන්නට මතක් වෙයි. මුන් දෙන්නත් මේ දෙපැත්තේ හිටියා කියලා. මාර ලස්සනයි. ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඔයාට සතුටුද? මයික් එකට කියන්න සතුටුද? සතුටුයි. මේ පැත්තේ තමයි ගම්පොළ පැත්ත තියෙන්නේ. අපි ආවේ මේ පැත්තේ. මේ තියෙන්නේ ගම්පොළ පැත්ත. මේ පැත්තෙන් තමයි අපි ආවේ. මම දන්නු කෑර ගියේ මත තියාගන්න කියලා. ලොකු අවුවකුත් නෑ වගේ. ලොකු අවුවක් නැති නිසා මාර්ග ලස්සනයි. අපිට උඩට නගින්න තියෙනවා. තව උඩට කැරක් නගින්න තියෙනවා. එතනට යන්න ඕනේ. පොඩි කට්ටිය ගෙනියන්න දෙන්න 6 වෙනි තට්ටුවට විතරයිලු. මේකේ අසාධාරණ වැඩේ නේ. ඉතින් නිසා කට්ටිය සෑහෙන ඉන්නවා. බැටාලියන් එක පිටිපස්සේ එනවා. එමිට යන්න බලන්න. මොනවා වේද කියලා. කට්ටිය කියවනේ පයින් එමු කියලා. ඒවන හොඳ සැප. කට්ටිය කියනවා පල්ලෙන් ඉඳන් පයින් එමු කියලා. එහෙම ආවන පට්ටමාරු පොඩි කට්ටිය ගෙනියන්න දෙන්නේ මේ ෆ්ලෝ එකට එනවා විතරයිලු. අම්බෝ මෙතන මාර්ග ලස්සනයි. මේ 6 වෙනි තට්ටුව
හයවෙනි තට්ටුවටත් මාර view එකක් පේන්නේ මෙතනට. අපි කට්ටිය මාරුවට තමයි උඩට යන්නේ. පොඩි එක්කෙනයි වයිපරේ දේශානියක්කයි පල්ලි මමයි තනුෂ්කයි අය අපි නංගි තමයි උඩට යන්නේ. පොඩි එක්කෙනාට උඩට යන්න පර්මිෂන් නැහැ. පර්මිෂන් නැති එකත් හොඳයි. පොඩි කට්ටිය අතර මෙතන තරම් යන්න අමාරුයි. හැමින් අපි උඩට යනවා. මම හිතන්නේ මේ 8 වෙනි තට්ටුව විතර. මේ තට්ටුවේ තුල මාර සරයි. ලේසි නෑ. උඩට යන එකත්. උඩට යමු. වයිපරේ පොඩි එක්කෙනයි දේශානියක්කයි පල්ලේ ඉන්නේ. ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේක බලන්න ඕනේ. මේ තැන් වලට එන්න ඕනේ. මේ තැන් වල ලස්සන බලන්න. මාර්ග දැසකින් ඉඳලාට පස්සේ මේට කලින් මම මේ ආවට මට මේ ලොගින් හොඳට කරගන්න බැරි වුණා. මොකද බයික් එකක් ගත්තේ නැහැ. සෙල්ෆි ස්ටික් එකක් නැහැ. අතේ තියන් වීඩියෝ කරේ. දැන් ඊට වඩා හොඳට මම හිතනවා ඔයාලට මේ ලොග් එක වට ගේන්න පුළුවන් වෙයි කියලා. අවුට්පුට් එක බලමු. තව සතියකින් විතර. අපි හොඳට Photos of one sign, of one old goat, of one grapevine. Then we ate our weight in pies, spicy soup and fried surprise. You bought a hat we never wore, a tiny flag from a gift shop floor. Now we're stuffed between two coats and half a bag of trail mix oats. Phone on 1% blink, then blacked out mid-sentence. No charger, no plan, no clue, just your face saying what do we do? Wrong turn, right vibe, we laugh all day and ride. Wrong turn, right vibe, we make the mess look bright. උඩට ගියාම කොල්ලෝ ජැක් ගහනවා. මං තමයි මේ දෙන්නගේ මග පෙන්නන්න. මෙතන ගියා. වැස්සක් කවුරුම් කියලා උඩට යන්නත් බෑ පල්ලට යන්නත් බෑ. මගේ වයිබ්‍රේ නම් ඉතින් උඩට යනවා හොගාලා. එයාට ඕන තැනක උඩට නගින්න පුළුවන්. එයා කොහොමද උඩ දැන් තමයි ඉන්නේ කවුද? ඔක්කොම පල්ලට බහිනවා. උඩ බ්ලොක් කරලා තියෙන්නේ. උඩින් තා කට්ටිය බහිනවා. ඉඩමදි. යා ටික මාරු වෙන්න පුළුවන් එමෙන්න. එමෙන්න මාරු වෙන්න පුළුවන්. අපිට අල්ලපොත්තක් නැහැ, පය ගහපොත්තක් නැහැ කීස්සක් එන්නේ. මෙහෙට යනවා. යන්න බෑ. විරෝධ හිර වෙන්න. අපි හිර විය අතල්ලේ. ආසින්නේ මේ ඉන්නේ දේවතාවියෝ මේ පැත්තේ. ආසින්නේ දේවතාවියෝ තමයි මේ ඉන්නේ. සීන ඒ ගිහිල්ලා තම ගෑනු අත කරා. මතුකම කට්ටිය අහසට යන හැටි. අර අලියගේ නැට්ට පිටේ ගිහිල්ලා අලියගේ නැට්ට එල්ලලා ගිහපු කට්ටිය තමයි මේ ආයෙ පාර දෙවියන් වතාවට අය එකක් දෙන්න අම්බුලා උඩට නැගලා අහසට යන්නේ. දැන් නම් මට පිටා මූක් පේන්නේ නැහැ. දැන් අහසට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි දිවුලේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ දේවතාවියෝ දෙන්න දිව්‍ය ලෝකේ. ඉවරයි මෙතනින් ඉවරයි. මේ වීඩියෝ කරන්න මොකුත් නැහැ. මම පොතුරට තව එක පඩියක් යන්න තියෙනවා. අපි මෙතනින් නතර වෙනවා. මම මෙතනින් නතර වෙනවා. මේ මෙතනින් උඩට එක පඩියක් තියෙන දැන් ගිහින් වැඩක් නැහැ. මේ තියෙන පඩිය. බෑ ආ ගෙදර යන්නත් තිබුණේ. නෑ බරානුව ටිකට් කරන්න ඕන උඩට යන්න. ඔව් බර මැල්ලා යවන්න ඕන. මම මෙච්චර වෙලාව පළවෙනි වතාව.
හදන්නේ වයින් කරලා ඉන්න අදින නම් ගන්න බැරි අයියා උතරම තමයි ඉන්න වෙන්නේ යාලා උඩට බෑන්න තමයි කැමති Make the mess look bright. If it all goes wrong, we sing along. Wrong turn, right vibe. That's how we travel in this life. Got sauce on your sleeve, got sand in the seats. Got lost for an hour by the county fair. Peaches, but you started cracking up. Then we all fell in. Best detour ever. When the trouble kicks in, wrong turn, right vibe. We laugh all day and ride. Wrong turn, right vibe. We make the mess look bright. If it අපි උඩට ගෙහින් එන ටික මුස්ලිම් වෙලා මේ නා අද ලොග් එක දාන්න වෙන්නේ අපිට වීඩියෝස් දෙකක් විදිහට අපි රැට යන්න හිතන් ඉන්නවා පාරෝ එකේ ඩිනර් එකට අන්ලිමිටඩ් බුෆේ එකක් තියෙනවා අපි ඒකට යන්න හිතන් ඉන්නවා මේ වීඩියෝ එකට ඒ වීඩියෝ සෙට් වෙන්නේ නැහැ කියලා හිතනවා ඒ හින්දා වීඩියෝස් දෙකකට තමයි දාන්න හිතන් ඉන්නේ නැත්නම් ඒකයි මේකයි සෙට් නැහැ දැන් අපි හම්බුලාවේ උඩට නැගලා පල්ලටත් බැහැලා දැන් ආයේ මේ කාර් එක තියෙන තැනට යන ගම දැන් අපි බලනවා අම්බුලාවේ හරි ගඩලාදිනිය හරි යන්න බලනවා ෂුවර් නැහැ තාම අම්බුලාවේ ගඩලාදිනියද යන්නේ කියලා උඩට ගියාම පට්ටාතල් තාම මේ හරියත් සීතලයි අපි දැන් බලමු ගඩලාදිනිය හරි ලංකාතිලක හරි යන්න පොඩි කල් ගියාට පස්සේ ගඩලාදිනිය ලංකාතිලක පැත්තේ ගියේ නැහැ මතකත් නැහැ චිත්‍රවල ඉගෙන ගත්තා වගේ මතකයි අම්මාර්සිට අතර පිඹුරෙක් ඉන්නවා චුට්ටක් යම් බලන්න පිඹුරෙක් ඉන්නවා අපි පිඹුරා චුට්ටක් අල්ලලා බලමු අපි අම්බුලා ඉඳන් පල්ලට බැහැලා එනකොට අපිට හම්බුණා පිඹුරේ පිඹුර ගයිතිකාරත් අපිත් එක්ක ඉන්නවා අයිතිකාරයා ගන්නවා රුපියල් 300ක් පිඹුර ඛරීදා ගන්නවට මොකද මන්නම් පොඩි කල් නම් සාටුවත් එක්ක ලොකු ගනුදෙනුවක් නැහැ කොහොම හරි 300ක් දීලා නංගි නම් ඛරීදා ගත්තා පිඹුරා අපි උතන ඉඳති විනාඩි 10ක් 15ක් ඉන්නති ඉඳලා ඉවරලා අපි බැලුවා ලංකාතිලකට යන්න ලේසි ගඩලාදිනියට යන්න ලේසි කියලා බැලුවා අපිට ළඟම සෙට් උනේ ලංකාතිලකේ කොහොම හරි ඒ දෙක අතර පරතරය තියෙන්නේ කිලෝමීටර් 4ක් විතර අපි කොහොම හරි ලංකාතිලක යන්න ලෑස්ති වුණා ලංකාතිලක ගිහපු වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් පස්සේ මම අප්ලෝඩ් කරන්නම් ඔක්කොම එකට දැම්මොත් අවුල වගේ එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හැමෝටම එහෙනම් සුබ දවසක් ජය වේවා බයි බයි